ස්තුති ස්වාමිනී. ස්වාමිනී තව දුරටත් මේ කතාව ඇදගෙන යා යුතු නෑ කියලා මං හිතනවා. මොකද කියනවා නම් මොහු වැරදිකරු. මොහු වැරදිකරු කියලා මම තරේම කියනවා ස්වාමිනී. මම තරේම කියනවා මොහුයි වැරදිකරු කියලා. साक्षी මොකටද ස්වාමිනී my lord साक्षी මොකටද මම මෙතන කෙලින් හිටගෙන මොහු වැරදිකරු කියනවා නම් साक्षी මොකටද මට මිනිස්සු දිහා බලන් ඉඳි කියන්න පුළුවන් අපේ ගහල් පැත්තේ අයත් මට කියවට හොඳ ඉවත් තියනවා කියලා මිනිස්සුම දැක්කම මට කියන්න පුළුවන් ස්වාමිනී ඔහු වැරදිකරුද නිවැරදිකරුද කියලා මට තව साक्षी මොකටද ස්වාමිනී ස්ක්‍රීන්ෂොට් ස්නැප් නැප් හැමදේම මං ගාව තියෙනවා ටින්ඩ කියයි ලයින් කියයි හැමදේම साक्षी මට साक्षी පිට साक्षी මට තියෙනවා ස්වාමිනී තාමත් විශ්වාස නැද්ද මාව මගදී නවත්තන්නේ ස්වාමිනී කතා කරන්න දෙන්නකො ස්වාමිනී ගෙදරත් ඕමයි ස්වාමිනී කට්ටිය කතා කර ඉන්නකොට මම මොනාරි කියන්න ගියාම අම්මා කියනවා කට වහගෙන ඉන්න කියලා කවුරුත් මගේ මතයට ඉඩ දෙන්නේ නැහැ ස්වාමිනී මෙතනත් වෙන්නේ ඒකම නේද ස්වාමිනී ප්ලීස් පිළිගන්නකො මොහු වැරදි කරු පිළිගන්නකො ස්වාමිනී මේ නඩුව පෙරදුනොත් මට තව නඩු නැහැ ස්වාමිනී නඩුව පෙරදුනොත් මට ගාණක් නැහැ ස්වාමිනී ඔප්පු කරන්න තව දේවල් නැහැ කියලා මම හිතනවා ස්වාමිනී පාස්වර්ඩ් ඉල්ලගන්න මෙසෙන්ජර් WhatsApp මේ හැමදේම පාස්වර්ඩ් ඉල්ලගන්න ඔබට හිතා ගන්න පුළුවන් කවුද වැරදි කරු කියලා මම ඔබතුමාට 100%ක් ඔබතුමා විශ්වාස කරේ නැහැ साक्षी ඉල්ලුවා හැබැයි साक्षी මත ගිය මම රදා පැවතුණු මේ සභා ගර්භය කවදාවත් ඇත්තට තැන නැහැ ස්වාමිනී साक्षी දෙන්න ස්වාමිනී साक्षी දෙන්න साक्षी දෙන්න ස්වාමිනී my lord නඩුවාරය අපි තව මාසයකට කල් ඉල්ල ගන්නවා මොකද මේ මම साक्षी ගෙනල්ලා නැහැ